ලේස්තුනේ බැංක් එකට යන්න මේ 4ට බැංක් එක වහනවා. මේ වහනවා මොකක් හරි එකක් කරනවා මං හිතන්නේ 4ටද කොහෙද බිල් ගෙවන්න දෙන්නේ නැහැ. මේ 4ට තමයි ගෙවන්න තියෙන්නේ ටක් ගාලා යන්න දැන් 4ට විනාඩි 15ක් වගේ තියෙනවා. මේ ටක් ගාලා ගෑස් බිල ගෙවන්න තියෙන්නේ බැංක් එකෙන්. අනිත් ඒවා නම් ඉතින් කොම්බිනියෙන් ගෙවන්න පුළුවන්. මේ මම පොතකුත් ගත්තා. බෑග් එකට පොතක් දාගත්තා. කන්ජි පොතක් නෙමෙයි ගත්තා. මම එළියට ගිහලා පාඩම් කරන්න කැමති කන්ජි. මොකද අර කන්ජි වල රූප බල වටේ පරිසරය බල මට නිකන් අර මොනවද ඒකට කියන්නේ රූප සටමාවම පාඩම් කරන්න පුළුවන් කන්ජි. ඒකෙන් හින්දා කන්ජි තමයි වෙනදට මෙව කරන්නේ. ඒ කියන්නේ හැමදාම යන්නේ නැහැ. මේ හැම වෙලාවට. ඉතින් මේ කන්ජි මේ දවස් ටිකේ බැලුවා මම ගෙදර ඉඳන් බැලුවා. ඒකින්ද ඉතින් කන්ජි ගත්තේ නැහැ. කන්ජි මෙලිලා ඉන්න බෑ. ඉතින් මේ ග්‍රැමර් ටිකක් පාඩම් කරන්න ඕන හින්දා මම ග්‍රැමර් පොත ගත්තා. තව රීඩින් ටිකක් බලා ගන්න ඕන හින්දා ඉතින් රීඩින් පොතකුත් ගත්තා. මේ දැන් ඉතින් ටක් ගාලා වැඩි කතාවක් නැතුව යන්නේ. නැත්තම් මට පරක් වුණා බිල ගෙවන්න බැරි වුණා. අද තමයි මේ ගෙවන්න ඕන මට. මොකද නැත්තම් හෙට අනිද්ද දවස් දෙක නිවාඩු නිසා ගෙවන්න වෙන්නේ අද සිකුරාදා. හෙට අනිද්ද නිවාඩු නිසා ගෙවන්න බෑ බැංකුව වහලානේ. ඉතින් මේ ටක් ගාලා යමු ගෙවලෙන්න. මේ රෝස පාට එකේ තියෙන මගේ පොත් ටික. මේකේ තියෙන්නේ මේ වතුර එකක් ගේන්න මේ ගාම එළියට ආපු එකේ ඉතින් වතුර එකකුත් තරම් එනවා නැත්තම් එළියට බහින ගමන් කියන එක මට හරි අමාරු වැඩක් මේ රක්ෂණ කාලේදී. ඉතින් මේ මම බැංක් එකට ආවා මේ කුලේ ගෙනල්ලා නැත්තම් මම ටක් ගාලා බිල් එක ගෙවරෙන්න. ඉතින් යනවා දැන් මේ මෙතන මේ බැංක් එක ළඟත් පාකින් එකක් තියෙනවා. ගේ ළඟත් ගේ ගාවම තියෙනවා එකක් ගේ ඉස්සරහ වගේ. මම කල්පනා කරේ මොකේද යන්නේ කියලා මේ මං ගේ ගාවකට තමයි ඉතින් යනකොට ඔය ගේ ගාවේ හින්ද දෙතෙන්ට හරි මෙතෙන්ට ගිහිල්ලා නැහැ. මේ දවස් දෙකක් වගේ තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මේ අද මෙතෙන්ට යමු. එතන හැබැයි ගොඩක් අය ඉන්න. මම හිතන්නේ පොඩි අය ගොඩක් අය සෙල්ලම් කරනවා. බලමුකෝ යමුකෝ. යාළුවනේ මේක මේ මොනවාද පාක් එකක් නෙමෙයි ග්‍රවුන්ඩ් එකක් දුක. එතන ෂෝප්. හරි නිස්කලංකයි මේ මං අර කලින් ආව කීප එකකට නෙමෙයි මේ ආවේ. මේ මෙතන මේ අදමයි ආවේ මං දැක තිබ්බා. මේ ඒතර එන්න හරි කම්මැලි ඉතින් එහෙම ඉඳලා මේ ලස්සනයි දෙන්න ඉන්නම පෙන්න. සිහිල් පින්න ගාව ගාවා සරාගී සුලන් සැලේ මගේ හිතකින් කොනිතා ඔබේ නෙත්තිනා අපි යමු. Shupasa supimvant asha rekamatnal kavasa hengum ranchu vela re pinna pirila meena sipiya sadara site guna kondura හිතුවට වැඩිය හොඳයි හැබැයි මෙතන. ඒ කියන්නේ මේ අරක පකෙලිම පාක් එකක් නේ එතන. පාක් එකක් කියන්නේ මේ ගොඩාක් එතන ගස්කොළ මම ආය වෙලාවක වීඩියෝ එකක් පෙන්නන්නම්කෝ මේ එතන ගොඩක් ගස්කොළන් වැඩි. මෙතන නෑ. මෙතන අර ග්‍රවුන්ඩ් එකනේ තියන්නේ. මං හිතන්නේ මේ සාමාන්‍ය අර පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරන ඈත. මෙතන හොඳයි. ඒකට අර ඒ ළමයිගේවත් බලන්න. අතන දැන් එතනට ඉන්නේ ගොඩක් අර නිකන් අර ඇවිදින්න බල්ලොත් එක්ක ඇවිල්ලා එහෙම තමයි එතන ගොඩක්ම. මේ වගේ ළමයි සෙල්ලම් කරන තරම් එතන වටපිටාවක් නෑ චූටි. දැන් මේ මෙතන එහෙම නෑ. මෙතන කට්ටියට සෙල්ලම් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් නේ. ගුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුණාවේ සිහිල් පින්න ගාව ගාවා මේ තියන්නේ මං අද පාඩම් කරපු ටික. හුලඟ වැඩි පොත හුලඟ යනවා. මේ ටික මේ ඡේද තියෙනවා. ඒ ඡේදයෙන් මේ ප්‍රශ්න 3ක් තියෙනවා. මං ඉතින් දන්නේ නැති වචන ඔක්කොම ටික මෙතන මෙහෙම ලියාගත්ත. සමහරක් ඒවා අර දන්නවා වගේ නොදන්නා වගේ නිකන් එහෙම වචන ටික හරියටම ෂුවර් නැති වචන තියෙන. ඒ කියන්නේ සමහරක් ඒවා දන්නේම නැති වචන තියෙනවා. සමහරක් ඒවා අර නිකන් අහලත් තියෙනවා නිකන් අර ඒ වගේ නිකන් එහෙම වචන ටිකකුත් තියෙනවා. මේ ඉතින් කොහොම හරි මෙතනත් highlight කරගත්ත දන්නේ නැති වචන ටික. ප්‍රශ්න 3 නෙවෙයි. මේ ඡේදයේ කියවලා මෙතන ප්‍රශ්න ටිකටත් මේ ඡේදය කියවලා මෙතන ප්‍රශ්න තියෙන එතන නම් එඩිට් කරන්න තියෙන්නේ.
ඉතින් මං පාක් එකකින් මේ එතන ඉඳන් ආව මෙන්න මෙතෙන්ට මේ මොනවා හරි ටිකක් පැල හරි පොහොර නම් තිබ්බ ගෙදර කලින් අරගෙන ඉච්ච ඒවා මේ පැල මොනවා හරි බලන්න ආවේ බලමු අලුත් මොනවා හරි මල් පැල මොනවා හරි දාලා තියනවද කියලා ගොඩාරියක් තියෙන පොරණ ස්ට්‍රෝබෙරි තියෙනවා ඇවි හැදිලා ඒක ෂෝයි 400 ගාණක් වෙන්නේ එදා තිබ්බ 1000 ගාණක් හැබැයි මේ පොකුරු ගොඩාක් තිබ්බයි කියන මට බයයි ස්ට්‍රෝබෙරි අරන් හැදෙයිද කියලා හරියට මේවා නම් තිබ්බනේ මේක නේ මේ වගේ තිබ්බ එකක් ගෙදර යවන මාව නිකන් දැන් මල් වත්තකට ඇතුල් වෙනවා වගේ තමයි මට ඒ හැඟීමක් දැනෙන්නේ මේක ඇතුළට එනකොට මේන් ලොස්සන පාසයි බෑ වුණා දකිද්දි ලංකාවේ වගේ ලංකාවේ මල් ටිකක් තියෙන මේ ටිකේ දිගට මිරිස් පැල ගන්න ආවට අද මිරිස් පැල තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. ඒ ටිකත් නිකන් මැලවිලා ගිහිල්ලා වගේ. ඒ ටිකෙනුත් අර ටික තියෙන්නේ. කරවිල මෙන්න මේ චුට්ට විතරයි තියෙන්නේ. අනික මට ඕන මිරිස් වර්ගේ නැහැ මේක මේ මිරිස් එක නෙමෙයි මං හොයන්නේ අර ගෙදර තියෙන මේක. ඒ වගේ එකක් මං බැලුවේ. ඒක නෑ අද. ඇයිත් දන්නේ මේ ටික විතරයි මිරිස් පැල තියෙන්නේ. ට ගියා මල් ගොඩාක් තියෙනවා මේ බකට් වල දාලා ගොඩාරියක් තියෙනවා ලංකාවේ ගෙවල් වල මේ ජාතික මොනවද පැලේ මල් පැලේ ඇන්තෝරියම් ඒක සුදු පාට නෝට ඒක සෙට් නෑ රතු පාට එක තමයි හරි ගමම්ම මේ බඩු ටිකකුත් ගත්ත ගෙදරට දැන් වතුර ගන්න යන්න ඕන. තව එක බිලක් තියෙනවා ඒක නම් ගෙවන්න තියෙන කොම්බිනිය. මේ ටික ගෙදරින් තියලෙන්න ඕන මොකද බිත්තර එහෙමත් තියෙනවා මේ තැලෙනවනේ නැත්තම් කැඩෙනවනේ. කෙසෙල් තැලෙනවා ඒකින්ද ඒ ටික මේක ගෙදරින් තියලා හරක මෙව කරන්න යනවා දැන්. ඉතින් ඕන්න දැන් ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන මං ගෙදර ආවා මේ ඇවිල්ලා රැට හැදුවා බෝන්ටි කිරට හදලා මේ ඉස්සෝ ඩෙවිල් එකක් වගේ තමයි හදන්න හිතාගෙන ඉන්නේ ඊට අමතරව මේ මොනවාද චිකන් ටිකක් මැරිනේට් කරලා දාගත්තා ඒක නම් රැට කන්න නෙමෙයි රැට කන්න හිතුනොත් කනවා ඒක වෙනම දෙයක් ඉතින් මේ එකත් හදාගත්තා දැන් වෙලාව මං 11ට 11යි හරියටම දැන් 11යි 5 විතර වෙලා ඇති මේ මම මේ දැන් යන්න හැදුවා මට දැන් අලුත් එකක් ඇවිල්ලා නේර මේ මොකද්ද FB එකට එක ෆිල්ම් එහෙම දානවනේ මට දැන් ඉතින් ඒකෙන් ෆිල්ම් එකක් බලන්න හිතුණා මට නිකන් දැන් ඒක නිකන් බලන්න බෑ වගේ මොනවා හරි කන්න ඕනි කියලා කකා බලන්න ගෙදර තියෙන පොඩි පොඩි එක ඒවා ඒ කියන්නේ එහෙම ලොකුවට සෙට් වෙනව නැහැ ඒකින්ද මේ මොනවා හරි ගන්න ඕනි කියලා 7-11 එකට මේ යන ගම බයිසිකලේ යන තරම් දුරකුත් නැහැ. මීටර් 150ක් වගේ තියෙන්නේ. ඒකින් ඉතින් මම පහින්ම යනවා. මේ තියෙන්නේ කලර් ලයිට් එක පේන්නෙත් නැහැ. ආවා ටන්ටටන්.
ඉතින් මේ දෙක බිල් කරලා එහෙම මං එළියට ඇවිල්ලා ඉතින් මේ යන ගමන්. කවුරුත් නැහැ මේ වෙලාවේ දැන් 11 ගානක්. එහෙම අවුලකුත් නැහැ. ඉතින් බය වෙන දෙයක්වත් නැහැනේ. ගෙවල් එක ළඟ තියෙන හැබැයි ඉතින් මොකක් හරි වුණත් කරදරයක් වුණත් ඉතින් කවුරුත් එන්නේ නැහැ. ඒ වුණාට අර කරදරයක් වෙන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන්. ලයිට් එක අඩියෙන් අඩියට ලයිට් වගේ තියෙන අතන කොම්බිනිය තියෙනවා මෙතනින් මේ හැරිච්ච ගාම මේ පාට් එක තියෙනවා. ඒකෙන් හින්දා ඉතින් ගානක් නැහැ. බය වෙන දෙයක් නැහැ නේ. මං ඉස්සර නම් ලංකාවේ ඉද්දි මේ කාමරයකට යන්නේ නැහැ මේ ඒ තරම් බයයි. හැබැයි මගේ බය ගියේ මේ රටට ඇවිල්ලාමද කොහෙද මේ මෙහෙම රෑ තනියම ඔය යන්න එන්න ගිහිල්ලාමයි දැන් මගේ බය නැති වෙලා තියෙන්නේ. දැන් එහෙම ගානක් නැහැ. අර මට හිතෙන ලංකාවට ගියොත් ඒත් මම බය හිතෙයි කියලායි. මෙහි තියෙන විදිහත් එක වෙනස් නේ ඉතින් ලංකාවේ. මේ ඉතින් පාරේ ගියාට බලන්න කවුරුදුත් නැහැ. මුකුත් නැහැ. ලංකාවේ එහෙම නැහනේ. රෑ වෙලා ඉතින් ගෑල්ලා මේ පාරට බැස්සොත් එක ප්‍රශ්නනේ. ඉතින් රටවල් වල ඉද්දි ගෑල්ලා පිරිළමයා කියලා ભેදයක් නැහැ. රැයට වැඩනේ ඉතින් හැමෝම සමහරක් අය රැයට ගෙවල් වල එනවා. සමහරක් අය රැයට තමයි ගෙදරින් යන්නේ shift එකට. ඉතින් කොහොම වුණත් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. අවසාන වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ඉතින් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම bye bye.